Hả? Oh. Video edit කරන අය බබාලට සින්දුව Hey everyone and welcome back to my YouTube channel. හැමෝවම හරි මාදරෙන් අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද vlog එකෙන් මම ඔයාලා එක්ක share කරගන්න හිතුවේ දවස් දෙකක් ගියපු අපේ යුනිවර්සිටි එකේ trip එකක් ගැන. ඉතින් day 1 එකේදී අපි ගියේ වවුනියාවට, day 2 එකේදී අපි ගියේ අනුරාධපුරයට. ඉතින් මේ vlog එකෙන් මම ඒ day 1, day 2 මේ දවස් දෙකම එකතු කරලා තමයි මේක හදන්නේ. ඉතින් අපි පළවෙනි දවසේ වවුනියාවට ගියේ අපේ ෆීල්ඩ් විසිට් එකක් කරන්න ඕනේ හින්දා ට්‍රිප් එකක් කිව්වට මේක යන ප්‍රධානම හේතුව අපි කරන්න ඕනේ ෆීල්ඩ් විසිට් එකක් නිසා. ඉතින් අපි ඒකට තෝරගත්තේ වවුනියාවේ ඔමෙගා ලයින් ඇපරල් එක. Everything know that the body උදේ 3:00 විතර අපිට යුනිවර්සිටි එකට එන්න කියලා තිබුණා. අපි කැම්පස් එකට එද්දී 3:45 විතර කොහොම හරි ළමයි ඔක්කොම ආවට පස්සේ අපි කැම්පස් එකෙන් ගියේ නම් 4:15 විතර. කොහොම වුණත් අපි යන ගමන් එන්ජොයි කර කර සින්දු කියලා නටලා මෙන්න මේ විදියට තමයි ගියේ. අපි උදේට කන නතර කරේ තබුත්තේගම දයිය රෙස්ටෝරන්ට් එකේ. කෑම කාලා ඉවර වෙලා අපි එහෙමම වවුනියාවේ ඔමෙගා ලයින් ඇපරල් එකට ගියා. මොකද අපි ඒ වෙනකොටත් පරක්කු වෙලා හිටියේ. ඉතින් අපිට කිව්වා දැන් අපි ඔමෙගා ලයින් ෆැක්ටරි එකට ලම් වෙලා ඉන්නේ කට්ටිය රෙඩි වෙන්න කියලා. ඉතින් කට්ටිය නටන එක පැත්තකට තියලා රෙඩි වෙලා මෙන්න මේ විදියට ඔමෙගා ලයින් ඇපරල් එකට ගියා. අපිට ඇතුලේ නම් කිසිම වීඩියෝ එකක් ගන්න දුන්නේ නැහැ. මොකද එයාලගේ ඩීටේල්ස් එළියට යනවට එයාලා කැමති නැති නිසා. ඉතින් මට ඇතුලේ නම් වීඩියෝස් මොකුත් ගන්න උනේ නැහැ. අපේ යුනිවර්සිටි එකේ සුපර් සීනියර් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා වවුනියාවේ ඔමෙගා ලයින් ඇපරල් එකේ වර්ක් කරනවා දැනට. ඉතින් එයාලා ගොඩක් ලොකු පෝස්ට් වල ඉන්නවා. ඉතින් ඇත්තටම සතුටුයි. ඒ වගේම එයාලත් ගොඩක් සතුටු වුණා අපි මේ විදියට එයාලගේ ෆැක්ටරි එක බලන්න ආව එක ගැන. ඉතින් මේ විදියට දවසේම අපි ඔමෙගා ලයින් වවුනියාවේ ඇපරල් එකේ තමයි දවස ගෙව්වේ. ඉතින් යුනිවර්සිටි එකේදී ෆැෂන් ඩිසයින් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඉගෙනගත්තු ගොඩක් දේවල් ඇත්තටම ගාමන්ට් එකක් ඇතුලේ කොහොමද වෙන්නේ කියලා පළවෙනි වතාවට තමයි මමත් දැක්කේ. ඒ වගේම මගේ බැච් එකේ අනිත් අයත් ගොඩක් අය ෆස්ට් ටයිම් තමයි මේ විදියට එක්ස්පීරියන්ස් එකක් ගත්තේ. දවල් ලන්ච් ටයිම් එකේ කැන්ටින් එකට යන වෙලාවේ එළියට ආවම අපි දැක්කා උන්චිල්ලාවක් තියෙනවා. ඉතින් ඕක දැක්කට පස්සේ මටයි මගේ යාළුවට ඕක පදින්න නැතුව ඉන්න බෑ. ඉතින් අපි දෙන්න ගිහිල්ලා උන්චිල්ලාව පදින ගමන් ඔය කියෝ ඉන්නේ ඒක පදින්න වයස් සීමාවක් තියෙයිද දන්නේ නැහැ. ඇවිල්ලා බනීද දන්නේ නැහැ කිය. අවුරුදු ගානකට පස්සේ තමයි මාත් උන්චිලි පැද්දේ. ඉතින් අපි ඊට පස්සේ ගියා ලන්ච් එක ගන්න කැන්ටින් එකට. අපි දවල් කෑම ගත්තේ
ඔමෙගා ලයින් වවුනියා ඇප්‍රල් එකකින්ම තමයි. ඉතින් ලන්ච් එකෙන් පස්සේ අපි ආයෙමත් ෆැක්ටරි එක ඇතුළේ විසිට් කරා. ඉතින් ගොඩක් හවස් වෙනකම් මේ විදියට අපි ෆැක්ටරි එකේ තැනින් තැනට ගිහිල්ලා කොහොමද ඒක ඇතුලේ වැඩ වෙන්නේ කියලා ඉගෙන ගත්තා. මොකද අපි යුනිවර්සිටි එකේදී මේ දේවල් ඉගෙන ගන්නේ පොතට විතරයි සීමාව, වීඩියෝස් බලනවා. හැබැයි ඒ වුණාට අපි ඇත්තටම දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ තමයි මම ෆස්ට් ටයිම් දැක්කේ කොහොමද ගාමන්ට් එකක් ඇතුලේ වැඩ කෙරෙන්නේ කියලා. හවස් වෙනකන් ෆැක්ටරි එකේ විසිට් කරලා අපි දැන් යන්න හදන්නේ අපි අද රෑ නවතින හොටෙල් එකට. ඉතින් මගේ යාළුවෙක් එයා චූටි කාලේ ඉඳන් ටෙඩියව අරගෙන අවුරුදු 20ක් වෙනවා කිව්වා. ඉතින් එයා චූටි කාලේ ඉඳන් එයා ළඟ තියන් ඉන්න ටෙඩියවත් අරන් ඇවිත් තිබ්බා. ඉතින් එයා හරි කියුට් නිසා මම එයාව අරගෙන ඔය දැන් සෙල්ලම් කර කර ඉන්නේ යත් එක. ඇත්තටම එයාගේ නම නම් මට දැන් මතක නැහැ. හැබැයි එයාගේ යාළුවෝ ටික මේ ටෙඩියට දාපු නම නම් මට මතකයි. ඒ වුණාට මම ඒක කියන්නේ නැහැ. පුළුවන් නම් ගෙස් කරන්න බලන්න. ඉතින් ඔන්නෝම මං ඉතින් එයාත් එක්ක ටිකක් සෙල්ලම් කර කර ඉඳලා එයාට ආයෙමත් දුන්නා. එයා හරිම කියුට් ඇත්තටම. අපි අද රෑ නවතින හොටෙල් එකට යන ගමන් ඉද්දී වහින්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. වටේටම කළුවර වෙලා වැහිවල අකුළු හස පිරීලා තියෙන වෙලාවේ දවසෙන් ෆැක්ටරි එකේ ඇවිදලා මහන්සි වෙලා හිටිය අපිට ඒ වෙලාවේ තිබ්බ හොඳම මූඩ් එකට ගැලපෙනම දේ තමයි සින්දු කීකේ යන එක. ඉතින් මෙන්න මේ විදියට අපි මේ වෙලාවේ මූඩ් එකට ගැලපෙනම දේ විදියට සින්දු කියන එක තෝරගත්තා. අපි හොටෙල් එකට එන ගමන් ඉද්දි මගදී හොඳටම වැස්සා. හැබැයි එහාට ආවට පස්සේ දැන් වැස්සේ නැහැ. යන්තම් පොඩක් විතරයි ගියේ. පැය භාගයක විතර රයිඩ් එකකට පස්සේ තමයි අපි හොටෙල් එකට ආවේ. ඒ ඉද්දි මාරම මහන්සි. මොකද අපි උදේ පාන්දර නැගිටලා කොළඹින් පිටත් උනේ අපි උදේ 4:10ට විතර. ඉතින් ඒ ඇවිල්ලා අපි හැමම ගියා ෆැක්ටරි එකට. ඉතින් ෆැක්ටරි එක ඇතුලේ දවසේම ඇවිදලා අපිට ගොඩාක් මහන්සි. ඉතින් හොටෙල් එකට ආව ගමන් හැමෝම try කරේ rooms වලට ගිහිල්ලා rest කරන්න. ඉතින් මට ලැබුණේ room number 200. ඔන්න ඔය විදියට ඊළඟට මම room එකට විදියට මම පිස්සෙක් වගේ කියෝ වීඩියෝ එක ගත්තට මට ඒකේ voice එක මේකට add කරන්න විදියක් නැහැ. මොකද මම ඔය වීඩියෝ එක ගන්නේ දොර ඇරගෙන. ඉතින් එළියේ වහින සද්දේ මගේ යාළුවෝ එළියෙන් කෑ ගහන සද්දයි ඔක්කොම ඒකේ සද්දේ වැඩි. ඒක නිසා මට ආයෙම මේකට voice කරන්න උනා. ඉතින් එළියේ හොඳටම වහිනවා. අපේ ලක් එක කොච්චරද කියනවනම් අපි හිතාගෙන ආවේ හොටෙල් එකේ තියෙන ස්විම් pool එකේ ස්විම් කරලා enjoy කරන්න. හැබැයි අපිට ඒක කරන්න විදියක් නැහැ. මොකද හොඳටම වැස්ස. මේ වැස්ස වෙලාවේ අපි ඕකේ ස්විම් කරන්න ගියොත් අපිට හෙට අනුරාධපුරේ යන්න වෙන්නේ හොස්පිටල් එකට. ඉතින් මම ඕක තමයි ඔය වීඩියෝ එකේ කියන්නේ. හැබැයි මට ඒක ඇඩ් කරන්න විදියක් තිබෙන්නේ නැහැ. මේකේ සද්ද වැඩි. මම ඒකින්ද මේක ආයෙමත් වොයිස් කරා. වොෂ් එකක් දාගත්තට පස්සේ නම් ඇඟට ටිකක් සනීපයි. අපිට චුට්ටක් මහන්සි අඩුයි. ඉතින් වවුනියාවේ ආවෙත් මාර දවසක එළිය හොඳටම වහිනවා. අද යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. මෙනුෂි අක්කගේ. ඉතින් දැන් මම යන්න හදන්නේ මෙනුෂි අක්කට විශ් කරලා එන්න happy birthday කියලා. එහෙනම් අපි දැන් යමු එයාගේ room එකට එයාගේ birthday එකට විශ් කරන්න.
happy birthday මිනිස්සු අක්කේ. මෙයා තමයි birthday girl. ඉතින් අපේ field visit එක ආපු දවසේ මයාගේ birthday එකක් තිබ්බේ. මෙයාලා දැන් මේ කෑ ගහනවා අයියෝ වීඩියෝ කරන්නත් එපා. අපි තාම brush දාලත් නැහැ කියලා. ඉතින් දැන් කේක් කපලා ඉවර වෙලා මම එනකොට මගේ යව ටෙඩිය අල්ලන් හිටියේ යාළුවා පල්ලෙහා ඉන්නකොට මම දැන් මේ යාට කෑ ගහනවා. Tony! එළිය වහිනවා. ඉතින් ස්විමින් pool එක දිහා බලාගෙන අපි උඩට වෙලා දුකෙන් හිටියා. මොකද ඉතින් අපිට පීනන්න ආසාවෙන් හිටියට පීනන්න කියලා ආසාවෙන් ආවට පීනන්න විදියක් නැහැ. මොකද වහින නිසා. ඉතින් වතුර බින්දුව වැටෙන දිහා බලාගෙන අපි ටිකක් වෙලා බලන් ඉඳලා එමත් රූම් වලට ගියා. මොකද අපිට දැන් ගොඩාක් නිදිමතයි මහන්සි. ඉතින් ඩිනර් එක ගත්තට පස්සේ අපි පොඩ්ඩක් ටීවී බැලුවා. මට නම් දෙමළ තේරෙන්නේ නැහැ. ඉතින් ටිකක් වෙලායි බං. ඉතින් ඒක නිසා බැලුවේ ඊළඟට ඔෆ් කරලා නිදාගත්තා. මොකද මහන්සි ඒ වගේම හෙට අපි උදේ පාන්දර නැගිටින්න ඕනේ. අපි ඇටට හොටෙල් එකෙන් යනවා. ඒක නිසා වැඩි වෙලා අපි ටීවී බැලුවෙත් නැහැ. නිදාගත්තා. ඉතින් බලමු හෙට දවස කොහොමද ගෙවෙන්නේ කියලා. time for bed. ලස්සන මතක ගොඩක් එක්ක අද දවස ගැන මතක් කර මං ටිකකින් හැමම නිදාගත්තා. good morning. අද තමයි අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස. අපි අද අනුරාධපුරයට ගිහිල්ලා ඊට පස්සේ හැමම කොළඹ යනවා. ඉතින් එහෙම බලද්දි දෙවැනි දවස වගේම අද තමයි අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. ඊළඟට මං උදේ ටී එක බීලා ඉක්මනටම රෙඩි වුණා පහලට යන්න. මොකද අපිට 8 වෙද්දී පහලට ඇවිත් ඉන්න කියපු නිසා. මේක තමයි මගේ අවුට්ෆිට් එක. මේකේ අපි අනුරාධපුරේ යන හින්දා මං ඉස්සෙල්ලම සුදු පාටි කුර්ත එකක් අඳිනවා. ඊට පස්සේදී මම අඳුම් චේන්ජ් කරගන්න හිතන්නේ මෙන්න මේ ග්‍රීන් කලර් টොප් එකට. මම රෙඩි වෙලා ඉවරයි ළමයි. මේක තමයි මගේ අද අවුට්ෆිට් එක. ඉතින් මං කලිනුත් කිව්වා මම දවල් වෙන්න අනුරාධපුරේ ගිහින් ඉවර වුණාට පස්සේ ඇඳුම චේන්ජ් කරගන්නවා කියලා. මොකද මට සුදු පාට ඇඳුමක් අඳගෙන වැඩි වෙලාවක් ඇත්තටම ඉන්න බෑ. මං ඒක මොනවාම හරි ගා ගන්නවා. ඉතින් උදේ නැගිටලා බලද්දි නම් වැස්ස පායලා වහින්නේ නැහැ දැන්. ඉතින් අපරාධී වහින්න නැතුව තිබ්බනම් ස්විමින් pool එක පැත්තේ යන්න තිබ්බනේ කියලා හිත අපි ඒක දිහා බලාගෙනත් හිටිය ටිකක් කළා. මොකද උදේ පාන්දර වෙද්දී මොකුත්ම නැහැ. වැස්ස හොඳටම ඉවරයි. රහයින් එක සම්පූර්ණයෙන් නැවතිලා අඩුම පොදක්වත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ස්විමින් pool එක දිහාත් බලලා එයාටත් බායි කියලා අපි දැන් යන්න හදන්නේ පල්ලෙහාට. අපිට කිව්වා 8 වෙද්දී පහලට ඇවිත් ඉන්න කියලා. හැබැයි දැනටත් 8යි කාලා 8:20 වගේ මට මතක විදියට අපි පොඩ්ඩක් ඉතින් නැගිටිද්දි පරක් වුණා. පල්ලෙහාට ඉදී ඉස්සරලා නම් කට්ටියම ඇවිල්ලා හිටිය පල්ලෙහාට. ඉතින් ළඟට බැච් ෆොටෝ එකකුත් අරගෙන අපි ආයිමත් බස් එකට ආවා. දැන් අපි මේ හදන්නේ අනුරාධපුරයට යන්න. ඉතින් අපි දැන් මේ හදන්නේ වවුනියාව ඉඳන් අනුරාධපුරයට යන්න. ඉතින් මගේ ජීවිතේ මම ඊයේ කිව්වා වගේ පළවෙනියට මම අත්දැකීමක් ලැබුවේ ගාමන් ෆැක්ටරි එකක් ඇතුලේ වවුනියාවේ මෙගලයින් ෆැක්ටරි එක ඇතුලේ. ඉතින් ජීවිතේ ලැබපු එක්තරා සුන්දර අත්දැකීමක් ලබා දුන්න ටවුන් එකක් විදියට හැමදාම මගේ මතකයේ මේ වවුනියාවේ ටවුන් එක තියෙවි. වවුනියාව කියන වචනේ හෙද්දිම මට අනිවාර්යෙන් ඔය සැරේ හැමදාම මතක් වෙන්නේ අපි ඉස්සෙල්ලාම ෆීල්ඩ් විසිට් එකක් ආවේ මෙහාට නේද කියලා. ඉතින් එහි හිටිය මිනිස්සුන්ගේ සංස්කෘතිය මේ හැම දෙයක් දිහාම බලාගෙන මම කල්පනා කර ආවා. ඉතින් කොච්චර ලස්සන නගරයක්ද මේ අපි පහු කරන් යන්නේ කියලා. ඉතින් මේක තමයි වවුනියාවේ මම හිතන්නේ බස් ස්ටෑන්ඩ් එක. ඉතින් අපි අපේ කාපු රමේස මැඩම්ව එහෙන් දාන්න තමයි ආවේ. ඉතින් මැඩම් වෙතනින් බස්සලා අපි ආයිමත් අනුරාධපුරේ යන්න පිටත් වුණා.
අනුරාධපුරයට එන අතරමඟ මම ටිකක් නිදාගත්තා. මහන්සියට දන්නේ නැහැ කොහොම ටිකක් නිින්ද ගියා. ඉතින් අනුරාධපුරයට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි උදේට කෑම කාලත් නැහැ. ඒක නිසා අපි ඉස්සෙල්ලම බැලුවේ කෑම කන්න ඕනි කියලා කෑම කන්න තැනක්. ඉතින් අනුරාධපුරයට එනකොට වටපිටේ ටිකක් කලවර කරගෙන එන ගමන් තිබුණේ. ඉතින් අපි හිතුවා හරි අපේ ලක් එක කොච්චරද කියනවනම් දෙවෙනි දවසේත් අපිට වැඩිපුර ඇවිදින්න වෙන එකක් නැහැ වහීනි කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම අනුරාධපුරේ ගියේ කටුසෑය කියලා. මේක මම ෆස්ට් ටයිම් ආවේ. මොකද මම මීට කලින් අපි සාමාන්‍යයෙන් ගෙදරින් අවුරුද්දකට එකපාරක් විතර අනිවාර්යෙන් එනවා අනුරාධපුරේ. හැබැයි මම කටුසෑය කියන එකට ඇවිත් නැහැ මීට කලින් කවදාවත්ම. ඉතින් අද ෆස්ට් ටයිම් තමයි මම කටුසෑය කියන තැනට ආවේ. ඉතින් හරිම ලස්සනයි අනුරාධපුරේ කියලා කිව්වම කොහොමත් මාර හිත නිවෙන මාර නිදහස් පරිසරයක් තියෙන. ඉතින් ඔන්න ඔය විදියට අපි ඉස්සෙල්ලම කටුසෑය වඳින්න ආවා. අපි එතන වැඩි වෙලාවක් නම් හිටියේ නැහැ. මොකද අපි උදේට කෑම කාලා නැති නිසා අපි ටක් ගාලා ගියා කෑම කන්න ඕනි නිසා. ඉතින් අපි ටිකක් වෙලා මෙතන හිටියා. මේ වෙලාවේ ඇවිත් මේ මගේ වීඩියෝ එකට හොරගෙඩියක් වගේ පයින්නේ නිල්මා. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ෆොටෝ ෂූට් එකකුත් ඔන්න ඔය විදියට කරලා ඊට පස්සේ ගියා කෑම ගන්න යන්න. අපි යන ගමන් මෙන්න මේම වටපිටේ බල ගියා. ඉතින් බස් එකේ යන ගමන් මොකද අපිට නවත්තලා එතන ඉඳන් එන්ජොයි කරන්න තරම් ටයිම් එකක් තිබෙන්නේ නැහැ. මොකද හැමෝටම වගේ බඩගින්න හිටියේ. අපි කවුරුවත් ඊට කාපු නැති නිසා. අපි ඩේ 2 එකේ ඉස්සෙල්ලම උදේ කෑම ගත්තේ අනුරාධපුරේ හෙළබොජුන් එකෙන්. ඉතින් හැමෝම බඩගින්න හිටියේ. මම කලිනුත් කියන්නේ නැති එක. ඉතින් ඒක නිසා අපි ඉක්මනට තැන් වලට ගිහිල්ලා බැලුවා මොනවාද කන්න තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපි ඕඩර් කරේ. I really appreciate this type restaurant. හරිම පිරිසිදුව පිළිවෙලට එතන කෑම අපිට දෙන්න හදලා තිබ්බා. ඉතින් මම තෝසේ ඉන්දියාප්ප රෝල්ස් ඔය වගේ පොඩි කෑම ටිකක් තමයි අපි යාළුවෝ කට්ටිය ඕඩර් කරලා කෑවේ. ඉතින් හරිම පිරිසිදුව පිළිවෙලට ඒ දේවල් දෙන එක ගැන ඇත්තටම සතුටුයි. කෑම කකා ඉද්දී පොද වැටෙන්න ගත්තා. ඒ කියන්නේ අපේ ඩේ 2 එකත් හරි ඔන්න වැස්ස වහින්න හදන්නේ. ඉතින් කෑම කාලි ඉවර වෙලා අපි ජූස් ඕඩර් කරලා බිව්වා. ඉතින් ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා. ඇත්තටම හිතෙන පරිසරය නම් ඇත්තටම ලස්සනයි. අපි එතන හිටියේ උනාට හිතට නම් දුකයි. මොකද අපිට අනුරාධපුරේ ඇවිදින්න යන්න වෙන්නේ නැති එක ගැන. ඉතින් එළිය වහිනවා, හුළඟ, සීතල, එතකොට පොද එනවා. ඉතින් අපි යාළුවොත් එක්ක කතා කර විස්තර කී හිටියේ මොකද යන්න වෙන්නේ නැති එක ගැන. ඉතින් මම මේ වීඩියෝ එක ඔන් කරලා ඉතින් යාළුවා එක්ක කතා කර ඉන්න. ඔන්න තා ටිකකින් බලන්න මගේ යාළුවා සංජුවා ඇවිල්ලා මෙතන වීඩියෝ එක කරන බව දන්නේ නැතුව එයා
මෙතන ඇවිල්ලා අහනවා මොකක්ද කරන්න කියලා. එයා පස්සේ තමයි දකින්නේ වීඩියෝ කරන විදිය. ඉතින් එයා පස්සේ පුරිනව සාධාරණයක් කරනවා මගේ වීඩියෝ එකට. ඔයාලා ටිකකින් ඒක ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙයා තමයි මගේ යාළුවා සංජුලා. හරිම ෆනි විදියට දවස ගෙවන ළමයෙක්. කැම්පස් එකේදීත් එහෙමයි, ට්‍රිප් එකක් ආවත් එහෙමයි. එයාගේ හැටි ඔහොම තමයි. ඉතින් ඔය වාඩි වෙලා ඉන්න ගමනොත් එතන හිටගෙන ඉන්න තව යාළුවෙක්ට කියන්නේ ඔයාලට පේන්නේ නැද්ද මම මෙච්චර වැදගත් විදියට ඉන්නේ මෙතන වීඩියෝ එකක් කරන හින්දා නේද කියලා මාවත් hina ගස්සවනවා අතනදී. ඉතින් එයාගේ ලස්සන ඩාන්ස් වීඩියෝ ටිකකුත් මම මේ vlog එකට ඇඩ් කරා. ඔයාලට තා ටිකකින් ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ තමයි සංසුලා. දෙන්න එහෙනම් අරක ඉතින් වැස්ස අඩු වුණේ නෑ. පැය එකමාරක් විතර එක දිගටම වැස්සා. ටිකකින් වැස්ස චුට්ටක් අඩු වුණා. ඒත් පොද වැටෙනවා. අපේ ගාව කුඩයක්වත් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා අපි ටක් ගාලා මේ පොද වැටෙන වෙලාව ඉක්මනට බස් එකට ගියා. ඉතින් අපේ සර්ලා කිව්වා ඕනි නම් වැඳලා එන්න වටේ අනුරාධපුරේ රුවන්වැලි මහසෑය ටික වැඳලා එන්න කියලා. හැබැයි වැස්සත් එක්ක මම ගියේ නැහැ. සමහර යාළුවෝ නම් ගියා. මට නම් ඇත්තටම යන්න උනේ නැහැ. මොකද මං චුට්ටත්තන් අසනීප වෙනවා. ඉතින් දැන් අද මං රුවන්වැලි සෑයට ගිහිල්ලා වැන්දොතින් මට හෙට ගෙදර යන්න වෙන්නේ නැහැ ලෙඩ වෙයි. ඉතින් ඒක නිසා කොහොමනත් ආයි අනිවාර්යයෙන්ම එනවා කියලා හිතාගෙන මම බස් එකට ගියා අනිත් යාළුවොත් එක්ක. ඉතින් වින්ඩෝ එකෙන් මං එළිය බලාගෙන වැස්ස දිහා බලාගෙන හිටියා මෙහෙම. ඔයාට ටැමිල් යාළුවෙක් ඉඳලා තියෙනම් ඔයා දන්නවා ඇති නැටුම් කියන්නේ එයාලා ඉපදෙද්දිම අරන් එන දෙයක්ද කොහෙද. I don't know how to say. ඇත්තටම මාරම ලස්සනයි එයාලා නටන විදිය. අපිට ඇත්තටම එයාලත් එක්ක හැරෙන්නවත් බෑ. මොකද එයාලා හරි ස්පීඩ් වගේම එයාලගේ අර ඩාන්සින් ස්ටෙප් හරි වෙනස් අපිට වැඩිය. ඉතින් අපේ බැච් එකේ ටැමිල් ගර්ල්ලා එක්කෙනා ඉන්නේ. ඉතින් එයාගේ ලස්සන ඩාන්ස් එකක් තමයි දැන් මම මගේ vlog එකේ මේ ටිකේ ඇඩ් කරන්නේ. Lamai, time for dance.
मूड में ललक तेरी मक्खन जैसे खाने में बस तू बटर खाए कम ऑन बेबी टिकट काटू तेरी टिकट खेलता नहीं क्रिकेट पर ले लूं तेरी विकेट නටන්න පුළුවන් උපරිම කැත මෝඩම විදිහට කවුරුත්ම නැටුවා. ඉතින් ඔහොම නටල ඉවර වෙලා අපි දවල් කෑම කන්න නැවැත්තුවේ තඹුත්තේගම දයිය රෙස්ටෝරන්ට් එකේ. මං කලිනුත් කිව්වා අපි day 1 එකේ උදේ කෑම කෑවෙත් එතනින්ම තමයි. ඉතින් එහෙන් කෑම කාලා ඉවර වෙලා අපි පිටත් වුණා ගෙදර එන්න. ඉතින් ෆීල්ඩ් විසිට් එකක් විදියට වවුනියාවට දවස් 2ක ගියපු අපේ ට්‍රිප් එක අපි මේ විදියට ඉවර කරා. ඉතින් වැස්සයි නිදිමතයි මේ හැම දෙයක් එක්කම හරිම ලස්සන හැඟීමක්. ට්‍රිප් එකේ අවසාන වෙලාවේ කාගෙත් හිතට එන්නේ නැති. ඉතින් ගොඩක් කට්ටිය නිදාගත්තා, මමත් නිදාගත්තා. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. I hope you enjoy it. Bye. See you. We will meet again. අද වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකම් පරිස්සමට ඉන්න.